ඔන්න යාළුවේ මේ තමයි අද අපේ කතාවේ ඉන්න සුනිමල්. සුනිමල් කියන්නේ හරි කම්මැලි ළමයෙක්. මෙයාගේ අම්මයි තාත්තයි මෙයාට හැමදේම කරලා දෙනවා. ඉතින් සුනිමල් ඒ හින්දාම හරිම කම්මැලි වුණා. උඹ ඔය පැල ටික එහෙම පොඩි කරනවා නෙවෙයි. නැගිටින්න උතනින්. අනේ හැබෑවට සුනිමල් කොළු. ඔබ හැමදාම මෙහිම ගෙදරට වෙලා කකා බිබී නිකරුණේ ඔහම කාලේ කන්නද හිතාගෙන ඉන්නේ. මොනවා හරි කරලා රස්සාවක් කරපන්. නැත්තම් මෙන්න මෙහාට වෙලා මගේ කුඹුරු වලට හරි උදව් කරපන්. ඔහොම නිකන් ඉඳලා ඉස්සරහට ඔබ කොහොමද ජීවත් වෙන්නේ? හරි තාත්තේ මම හෙට ඉඳලා ඔයාට කුඹුරු වැඩවලට ඇවිල්ලා උදව් වෙන්නම්කෝ. ඔන්න ඉතින් මේ අතරේ සුනිමල්ගේ අම්මා දවල්ට කන්න කියලා කෑමත් අරගෙන හේනට යනවා. දවල්ට කෑම අරන් ආවා. මෙහාට ඇවිල්ලා හිටියානම් කෑම ටික කාලා ඉන්න. නිවෙන්න කලින් ආවනම් තමයි හොඳ. මේ හාමිනේ ඔහෙවත් මෙන්න මේ දරුවට තීරුම් කරලා දෙන්නකෝ. කුඹුරු වැඩවලට හරි කමන්නේ මට ඇවිල්ලා උදව් කරන්න කියලා. ඔන්න ඉතින් සුනිමල් පහුවදා උදේම කුඹුරට ගියා තාත්තට උදව් කරන්න කියලා. අනේ ගමරාල හැබැයි වැද්දර සුනිමල් කොළුවා මුළු යායක්ම වගා කරන්න හදනවා කියන්නේ. කොහොම හිටපු කොල්ලෙක්ද ඇත්තට. යාළුවේ ඉතින් ගමේ හැමෝම සුනිමල් ගැන කතා වුණා. සුනිමල් පුතේ කොහෙද මේ උදේ මේ යන්නේ? කුඹරට යනවා වාගේ. මට නම් හරිම ආඩම්බරයි සුනිමල් පුතේ උඹ ගැන. සුනිමල්ගේ කුඹුරු යායේ අස්වැන්නත් හොඳටම පැහිලා දැන්. අපේ හාමිනේ මෙන්න මේ එළවලු මල්ල සුනිමල් කොළුව දෙන්නයි කියලා කිව්වා ඔහෙට. මේ අපේ සුනිමල් කොළුවට එච්චරටම භෝග වගාව සාර්ථක වුණාද? අනේ හොඳයි. මුදලාලි කොහෙන්ද අපේ මේ අලුත් එළවලු ටිකක් හම්බෙලා තියෙන්නේ? ඔන්න ඉතින් යාළුවනේ ගමේ කම්මැලිව හිටපු සුනිමල් ගැන අවසානෙට මුළු ගමේම මිනිස්සු සුනිමල්ගේ ගුණ වර්ණනා කරන්න පටන් ගත්තා. අවසානෙට සුනිමල් තමන්ගේ ජීවිතය සාර්ථක කරගෙන තමන්ගේ දෙමව්පියන්ටත් වටිනාකමක් ලබා දෙන්න සුනිමල් ජීවිතේ සෑහෙන්න උත්සාහවන්ත වෙලා උනන්දු වෙලා වගකීමෙන් වැඩ කටයුතු කරගෙන ගියා. ඉතින් යාළුවේ ඔයාලත් ඔයාලගේ ජීවිතේ කම්මැලි නොවී අලස නොවී තමන්ගේ උත්සාහය කැපකිරීම උනන්දුව මේ සියල්ලත් එක්කම තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න උත්සාහවන්ත වෙන්න ඕනේ.